ඔන්න ගයිස් අද යන්නේ චුප්පිලක්වත් අතේ නැතුව ඔය 5000ක් අරන් ඉන්න. අන්න මගේ වන්දිය. ඔගේ තමයි යන්නේ. කොහමද අරන් ඉන්නේ මයි. ගිහලා එන්නන්නද? අම්මා යනවා කුක් සයිකලේ බ්‍රේකුත් නැහැ ගයිස්. පුටාරේ තමයි guys දැන් වෙලාව දවල් 11:00යි යන්නේ රිදීගම පොළට. ඇයට මොකද ගියා guys මට යාළුවෙක් කෝල් ඇදලා කිව්වා රිදීගම කඩයක් දෙනවලු එකට දෙකක් දෙනවා කියලා සබන් කුඩු වගේ. දැන් යන්නේ සබන් කුඩු විකුණන්න. එතනින් හම්බෙමු. guys පුටාර එක හැංගුවා රිදීගම ටවුන් එකේ පොට් එක. දැන් යනවා යාළුවා කියපු කඩේට තියනවාද කියලා බලන්න. තිබ්බොත් ගන්නවා. ණයට ගන්නේ ණයට ආපහු සල්ලි දෙන්නම් කියලා. දැන් කඩේට යන ගමන් පයින් මේ ටික යනවා. බයිසිකලේ අර යන්න බෑ. බයිසිකලේ බ්‍රේක් නැහැ. ඒ හින්දා යම් බලන්න රිදීගම ප්‍රාදේශ සභාව ඉස්සරහ දෙනවා කියවේ. මේ ඔෂාන් ස්ටෝර්ස් එක එතෙන්ට යනවා. බලමුකෝ තිබ්බොත් ගන්නවාමයි. guys කියපු පොට් එක නම් ආවා. බලමු මෙතන තියෙන ඔෂාන් ස්ටෝර්ස් එක කොයි ආර තියෙන්නේ. යන්නේ එන්නේ යාළුවනේ ආවා ඔෂාන් ස්ටෝර්ස් එකට. අම්මට සිරි බඩු පොඩ්ඩයි තියෙන්නේ. බලමු පුළුවන් වුණොත් වැඩේ කරගන්න. දෙන්න අයි එතරම් මේ මං ඇවිල්ලා මේ සල්ලි දෙන්න මට විකුණ ගත්තට පස්සේ ගයිස් කී පොට් එකෙන් හම්බුණා බේන්න සබන් කුඩු දෙකම 380ට ගත්තේ. දැන් යනවා ඊට විකුණන්න පුළුවන් කියලා බලන්න. බලමු පුළුවන් වුණොත් ගොඩ අවසාන පැකට් දෙකයි ගයිස්. සබන් කුඩු පැකට් දෙකම 450ට දෙන්න ගියේ නෑ. 400ට ඉල්ලුවා 400ට දුන්නා. දැන් තියෙනවා 400. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ගයිස් බෙන් මේ 400 තියෙනවා. දැන් ආය යනවා ඒ කඩේට සල්ලි දීලා ආය සබන් කුඩු පැකට් දෙකක් ගන්න යනවා. යම් බලන්න මොකද වෙන්නේ කියලා ඉස්සරහට. වැඩේ හරියාගෙන ඉන්නේ. බලමු සබන් කුඩු පොඩ්ඩයි තියෙන්නේ කඩේ. කවන්න ඉස්සරහට කොහොම හරි කරගෙන යමු. කොහොම තමයි බිස්නස් ටික අමාරුයි. කොල්ලට රිදීගම පොලේ අද සෙනගත් අඩුයි. ඉස්සරහට මොම යන්කෝ බලන්න. ඔන්න ගයිස් ආයෙත් එන අපි කඩේ පැත්තට 400ම ගත්තා. අය සබන් කුඩු දෙකේ සල්ලි ගයිස් ඒ ණය ගෙව්වා. දැන් ආයෙ සබන් කුඩු දෙකක් ගත්තා. යන් මේ සබන් කුඩු දෙකක් කොහම හරි විකුණ ගන්න ඕනේ. ආයෙත් ගත්තා. බලමු රුපියල් 20යි ඉස්සරහට ලාභය තියෙන්නේ. කොහොම හරි 5000ක් ගන්න ඕනේ. අවසාන සබන් කුඩු පැකට් දෙකක් ගෙවින්න අර පාරේ යන්න බෑ. දැන් තව පාරකින් එනවා. කොහොම හරි පොලේ විකුණ ගන්න ඕනේ. මේක 450ටම යම් බලන්න පුළුවන් ගොඩ කොල්ලා. යම් බලන්න බැරි වෙනවා. යම් බලන්න සෙනග නැහැ මේ හරිය ඉස්සරහට යන්න. ගයිස් ඒක ඒ සබන් කුඩු දෙකක් විකුණ ගත්තා 450ටම. දැන් යනවා කැලේ පාරකින් බැලලා අර පාරේ යන්න බෑ. මේ පොළ පිටිපස්ස මේ කැලේ පාර කියන්නේ. ගිහලා අපව කලින් ගන්නවා සබන් කුඩු පැකට් දෙකක්. බලමු. එතකොට ඉස්සෙල්ලා එකේ 20යි දැන් 50යි 70යි ළඟ තියෙන කොහොම හරි 5000ක් හවස් වෙද්දි හොයාගන්න ඕනේ. ඉස්සරහට යන්න පුළුවන් අපිට පුළුවන්. තව සබන් කුඩු තියෙයිද දන්නේ නැහැ. කඩේ පොඩ්ඩයි තිබ්බේ. ගයිස් මෙන්න ආවා ඒ ෂොප් එකටම ආවා. ෂොප් එක කඩේ කඩේ යන්න තියෙනවා. කඩේට යන්නේ මට සිරි වෙනවා. යම් බලන්න අයියාගේ තව සබන් කුඩු තියෙනවා. අනේ යන්තම් තව දෙකයි තියෙන්නේ.
ගයිස් ආයෙත් සබන්ගුඩු පැකට් දෙකක් ගත්තා. ඉස්සල්ලා එක 120ක් ඉතුරුයි. දැන් 140ක් තියෙන ඔක්කොම 70 නෙවෙයි තව 70ක් එකතු වුණා. ඉස්සල්ලා එකට මට ගණන් වැරදිලා. යන් අපි ආයෙත් අවසාන සබන්ගුඩු පැකට් දෙක කියපින්ද ඒ පාරේ යන්නත් බෑ අර පාරේ යන්නත් බෑ. දැන් පාරවල් දෙකකින් ගියා තව එක පාරක් යනවා රිදීගම පොළට ඇතුල් වෙන්න. කඩේ ඔෂාන් ස්ටෝර්ස් එක තියෙනවා රිදීගම ප්‍රාදේශ සභාව ඉස්සරහා මාතලේ පාරේ. වත් දෙන්න අම්මට සිරිවෙන ඩිස්කවුන්ට් තියෙන කඩයක් මේක. යම් බලන්න අපිට අවසාන සබන්ගුඩු පැකට් එකක් ඉගෙන ගන්න පුළුවන්ද කියලා. වැඩේ ගොඩ ගියොත් කොල්ලා ගොඩ. කඩෙත් ඉවරයි සබන්ගුඩු මංගාවත් මේක වික්කොත් ඉවරයි. අයියෝ ගයිස් ඉගෙන ගන්න අමාරුයි. තාම කිලෝ දෙකක් අතේ තියෙනවා. කිලෝ දෙක කොහම හරි 450ට දෙන්න ඕනේ. අඩෙන් නැති ගන්න දෙන්න ඕනේ. ඇන්ටි කිලෝ දෙකම 450ට දෙනවා ගන්නවද? ඔය ගන්න ඕයි යන් ඉස්සරහ ගන්න කට්ටිය හම්බෙයි. එලත් එක්ක කතා කරලා බලාගන්න. කොහොම හරි විකුණ ගන්න ඕනේ මේ සබන්ගුඩු දෙකත්. යාළුවනේ මේ සබන්ගුඩු දෙක විකුණ ගන්න එන අමාරුයි. ගියා සෑහෙන කට්ටිය ගාව ගන්නේ 450ක්. කිලෝ දෙකම ඇන්ටි 450ක් දෙන්න. ගන්නේ නෑ. අමාරුයි පොලේ. ගයිස් ඒකත් පොලේ බඩු විකුණනවා මම ගෙනගේ රෙද්දි විකුණනවා මම ගෙනට දුන්නා 460ට 460ට ගෑගත්තේ 10ක් ඉතුරු දෙන්න තිබ්බේ නෑ. දැන් සබන්ගුඩු ඉවරයි. දැන් මොනවා හරි ආයෙ හොයාගන්න ඕනේ. දැන් ආයෙත් පොළ මැද්දේ යනවා. ආයෙත් සිට අපවර කඩේට යනවා. ඇයි යට්ට බඩු වලට සල්ලි දෙන්න ඕනේ. සල්ලි දීලා තමුනාරි හොයාගන්න ඕනේ. රුපියල් 5000ක් කොහම හරි අද හවසේදී හොයාගන්න ඕනේ. පාර ගන්න දැන් ආයෙත් යනවා ඔෂාන් ස්ටෝර්ස් එකට. මාතලේ පාරේ ප්‍රාදේශ සභාව ඉස්සරහා තියෙන ඔෂාන් ස්ටෝර්ස්. අම්මට සිරිවෙන ඩිස්කවුන්ට් දෙන කඩයක් මේක. හරි සබන්ගුඩ්ටියක් තිබුණා. දැන් සබන්ගුඩු ටීවී එක ගත්තා. ආයෙ සබන්ගුඩුත් නෑ කඩේ මොනවද ආයෙ ඕෆර් තියෙන බඩු කියලා බලලා ආයෙ අරගෙන යන්න ඕනේ පොළ මැද්දට. කොහොම හරි වැඩේ සාර්ථක වේද කියලා බලමු. guys kade Ushan ahuwenne Ushan jadi gana Pradesh Sabhaව ඉස්සරහා තියෙන්නේ අම්මට සිරිවෙන ෆස්ට් ලියන කඩයක්. දැන් අපි ඉස්සරහට ගාව අම්මට සිරි දැන් මතක් වුණේ මට සල්ලි වගේක් ගන්න තියෙනවා. ඒ සල්ලිත් එක්ක කොහම හරි 5000 හොයා ගන්නවා කිව්වේ. ඒ සල්ලි ටිකක් ගන්න යනවා IMAX Institute. ඒකත් තියෙන්නේ ප්‍රාදේශ සභාව ඉස්සරහාමයි. එතෙන් යන රිදීගම තමයි මේ පොට් එකේ තියෙන ඉස්සර හම්බෙන්න යන. හම්බෙන්න නැගෙන පොඩි රස්තියාජුවක් වෙන්න වෙනවා කමන්නේ. දැන් අපි saying money internet video barat mana kita IMAX ජීවිතේ හදපන්තිය. ඔන්න guys එතනින් 700ක් හම්බුණා. දැන් මෙච්චරක් අපි ගාව තියෙනවා. සල්ලි IMAX Institute එකෙන් හම්බුනේ. දැන් යන් තාම මොනවා හරි සල්ලි හොයාගන්න රුපියල් 5000ක් අවශ්‍යයි හොයාගන්න ඕනේ. කොහොම හරි කරලා හොයාගමු. ගයිස් මාර කතා කියන්නේ කඩවල වලින් ගන්න අමාරුයි. ඔෂාන් එකෙත් දැන් ඩිස්කවුන්ට් තියෙන බඩු තියෙනවා. ඒ බඩු පොලේ විකුණ ගන්න අමාරුයි. තවත් බලමු කඩ වලින් කොහොමද ඔෆර් තියෙනවා. කොහොමද බලමු ණයට දෙන බඩු තියෙනවද කියලා කඩ වලින් දෙන්නේ නැහැ. හරියටම පින්නේ රිදීගම ටවුන් එක මැද්දේ. දැන් යමු. කොහොම හරි කරලා යන්න ඕනේ. රිදීගම ටවුන් එක මැද්දේ. හරි ගියේ නෑ ගයිස්. තව ටිකක් උඩින් එන්න ඕනේ. මං එද්දී 11:00මාරයි නේ. 1500ක් හොයාගත්තා. කරමු කොහමද? 1500 මොනවා කරන්නද? අද දවස නම් අසාර්ථක වුණා. කමන්නේ. හොඳ මිනිස්සු ඊළඟ දවසේ දිනනවාමයි.